ඉතින් මේක තමයි ජෙම් කටින් කරන මැෂින් එක. ඉතින් මේ මැෂින් එකේ නම් දෙපැත්තෙන් ජෙන් එකට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම තනියෙන් වැඩ කරන හින්දා පාවිච්චි කරන්නේ. ඉතින් දැන් බලමු අපි මේ මැෂින් එකේ කොටස් ටික මොකක්ද කියලා. ඉතින් ජෙම් කටින් මැෂින් එකක් ගත්තාම තියෙනවා මේ වතුර පුරන කෝප්පේ අපිට මේ බෑල් එකේ මේ කරලා වතුර වැටෙන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ සිදුරක් තියෙන වතුර ටික යනවා මෙතනින්. ඉතින් මේ තියෙන මෝටරේ අපි තැටි සම්බන්ධ කරන කොටස. ඉතින් ඒක මේ විදිහට කාරකවන්න කරගෙනවා. ඒ වගේම මේක තමයි ස්විච් එක. මේකෙන් අපිට ඔන් ඔෆ් කරලා මේක දාගන්න පුළුවන්. ඉතින් මේ කොටස් දෙක නම් මේකට ආවෙක් නෙමෙයි. ඉතින් මේක මේ මම හදාගත්ත දෙක වෝටර් ගාඩ් එක. ඉතින් මේ වෝටර් ගාඩ් එක නැත්තම් පොඩ්ඩක් වතුර විසික් වෙනවා. ඉතින් මේ ඉස්සරහ කැල්ලත් ඒ වගේ වෝටර් ගාඩ් එකක්. ඉතින් වතුර විසික් වෙන්නේ නැතුව වැඩේ කරන්න මේ වගේ කැරකයක් ඔයගලන්ට මැෂින් එකක් ගත්තොත් හදාගන්න වෙයි. ඉතින් ඊළඟ වැදගත් මොකක් තමයි මේකට කියන්නේ සෝපානේ කියලා. ඉතින් අපි පැසටරේ ගැන මේක තියන්නේ මේක උඩ මෙන්න මේ විදිහට. ඉතින් අපි ඒක ගැන පස්සේ කතා කරමු. අපි බලමු දැන් මේ කොටස ගැන. ඉතින් මේ කොට ඒ විදිහට තියලා මේ කැරගෙන කොටසෙන් අපිට මේක උස් පහත් කරන්න පුළුවන්. මේ උස් පහත් කිරීම හරහා තමයි අපි ගලේ කැපුමේ ප්‍රමාණය තීරණය කරන්නේ කොච්චර කැපෙනවද යටට කියලා. ඉතින් මේක බැලන්ස් එක බොහොම වැදගත්. ඉතින් මේ උගලන්ට පේනවද දන්නේ. අපි මේක කරකවද්දි මේක එනවා උඩට. ඉතින් ආයේ මේ පැත්තට කරකවද්දි මේක යටට කැරගෙනවා. ඉතින් අපි ඉස්සරහට මේ ගැන තව විස්තර කතා කරමු. මේක පළවෙනි වීඩියෝ එකකින් හින්දා මේ දැනට ඔයගොල්ලෝ මේක නිකන් බලා ගන්නකෝ. හරි. අපි දැන් ඒක දැක්ක. ඉතින් මේ තියෙන ලයිට් එක. මේ ලයිට් එකෙන් තමයි මේක කරන ඔක්කොම වැඩ අපිට හොඳට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු ඊළඟට මේකේ ජෙම් කටින් වලට ඕන ප්‍රධාන උපකරණයක් ගැන. ඉතින් මේක තමයි පැසටර් එක කියන්නේ. ඉතින් මේ පැසටර් එකේ මෙතන උඩ තියෙනවා අංශක ගාන. අපිට මේ ලීවරේ යා මෙහා කරලා මේ අංශක ගාන වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහා පැත්තේ තියෙනවා මේ වගේ වීල් එකක්. ඉතින් මේ වීල් එකෙන් තමයි අපි කැපුමේ කොටස් ටික තීරණය කරන්නේ. පැසට් වදින හැටි තීරණය කරන්නේ මේකෙන්. ඉතින් මේකේ නම් තියෙන්නේ 64 වීල් එකක්. ඔයගොල්ලන්ට මේක 96 80 වගේ එක වීල් જાති තියෙන 120 වගේ. ඉතින් බහුතරයක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ 64යි 96යි කියන එක. ඉතින් මේක 64 වීල් එකක් තියෙනවා. අපිට මේ ටිගර් එක කියන එක මෙයා කරලා මේ වීල් එක මෙහෙම කරකවලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේ පැසටරේ ප්‍රධාන කොටස් මොනවද කියලා. ඉතින් පැසටරේ ගත්තාම මේ විදියට පාද තුනක් තියෙනවා. ඉතින් මේ වගේ අල්ලන්න පුළුවන් මිටකුත් තියෙනවා. ඉතින් මේ පාද තුනෙන් තමයි මේක බැලන්ස් එක තියෙන්නේ. අපි දැන් මේ පාද තුන හරියටම මේක ස්ථානගත කරද්දී මේ පාද තුන බැලන්ස් එකට එල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. පොඩ්ඩක් බැලන්ස් එක නැත්තම් මම තනියෙන් කරන්න පොඩ්ඩක් අමාරුයි කරන්න හුලන්නේ. මෙතනින් ඇඩ්ජස්ට් කරලා අපිට බැලන්ස් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔකේ තියෙන ප්‍රධානම කොටස් ටික තමයි මේ ටිගර් එක. මේ ටිගර් එකෙන් තමයි මේ වීල් එක ලොක් කරන්නේ. මේ ටිගර් එක තද කරලා අපිට වීල් එක අපිට ඕන ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහම තියෙන්නේ මේ ඩ්‍රොප්ස්ටික් අල්ලන කෑල්ල. ඉතින් ඒකට අපි ඩ්‍රොප්ස්ටික් එක තද කරලා මේ පිටිපස්සේ තියෙන මේකෙන් අපිට ඒක බුරුල් කරලා ඩ්‍රොප්ස්ටික් එක ඇතුළට දාලා ආයමත් මේක තද කරගන්න පුළුවන්. මේ හොඳට තද කරගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපේ කැපුම පැසට් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කොටස තමයි මේ තියෙන අංශක ගාන. මේක තමයි වැදගත්ම කොටසක් මේකේ තියෙන. ඉතින් අපි මෙන්න මේ ඇනේ බුරුල් කරලා අපිට පුළුවන් මේ අංශක ගාන එහා මෙහා කරන දා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කුංචි ඉර තියෙන කොටස
අපිට ඕන අංශක ගානට තියෙන 60 නම් අපි 60ට අරන් ගිහිල්ලා මේ ඇනේ තද කරාට පස්සේ මේකයි හෙල්ලෙන්නේවත් නැහැ. මේකෙන් තමයි අපේ මැණික් කැපුමේ ඉස්සරහට කතා කරන පැසට් වල ඇන්ගල් වෙනස් කරන්නේ මේ කොටසෙන්. ඉතින් මේක ඉතාම වැදගත් කොටසක්. මේක දාද්දිත් ඔයගොල්ලෝ පරිස්සමෙන් දාගන්න ඕනේ. පොඩි අංශකයක් වෙනස් වුණත් ඔයගොල්ලන්ගේ පැසට් එක වෙනස් වෙන්න පුළුවන් හින්දා. ඉතින් පැසට් එකේ ගත්තාම ප්‍රධාන වශයෙන් ඔය කොටස් ටික තමයි තියෙන්නේ. මේ වගේ මිල ගණන් පස්සේ සඳහන් කරන්න. මේක තමයි පැසට් එකේ කියන්නේ. මේක තමයි ඊළඟ කොටස. ඉතින් මේකට තමයි අපි කැපුම් තැටි හයි කරන්නේ අපේ ජෙම් කටින් මැෂින් එකේ. ඉතින් අපි බලමු කැපුම් තැටි කියන්නේ මොනවද කියලා. ඉතින් කැපුම් තැටි කියන්නේ මේ වගේ තැටි වලට ඉතින් මේ වගේ ඩයමන්ඩ් පවුඩර් අලවලා තියෙන්නේ. ඉතින් මේ ඩයමන්ඩ් පවුඩර් වර්ග මිලිමීටරයකට අලවලා තියෙන ඩයමන්ඩ් කැට ප්‍රමාණය අනුව විවිධ සයිසස් වල තියෙනවා. ඉතින් 100 තියෙනවා, 260 කියලා එකක් තියෙනවා, 300, 600, 1200 වගේම 1500 විදිහට මේක තියෙනවා. ඉතින් ඒ ගාන වැඩි වෙන්න මේකේ ස්මූත් එක වැඩි වෙනවා. එන ගල කැපෙන ස්මූත් එක වැඩි වෙනවා. අපි මේකේ අඩු වෙන්න කියන්නේ 100, 260 වගේ ගත්තාම මෙන්න මේ වගේ පොඩ්ඩක් රළු ගතිය වැඩි. ඒ කියන්නේ රෆ් ගල් පොඩ්ඩක් ගා ගන්න සියුම් විදිහට කපා ගන්න අමාරුයි. මේක ෆ්‍රී ෆෝම් කරගන්න වගේ පාවිච්චි කරනවා. ඉතින් මේක ගත්තාම මේක 600 වගේ ලැප් එකක්. ඉතින් මේක බොහොම ස්මූත් විදිහට අපිට චූටි ගල් කපා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ෆ්‍රී ෆෝම් කරන්න අමාරුයි. මොකද මේක සියුම් වැඩි හින්දා. ඉතින් අපි බලමු කොහොමද මේ කැපුම් තැටි ලැප් එක අපේ මැෂින් එකට හයි කරන්නේ කියලා. ඉතින් මේවට තමයි කැපුම් තැටි කියලා කියන්නේ. මේක 260 ඉස්සල්ලා එක 3600 වගේ. ඉතින් මේකත් මේ කැපුම් තැටි සවි කරන්න පාවිච්චි කරන ලැප් එකක්. ඉතින් මේකට කියන්නේ බේස් ලැප් එක කියලා. ඉතින් අපි මේ ලැප් එකෙන් කිසිම කැපුමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරන්නේ අර තුනී ලැප් එක දෙතුරුම් කරනවට අපි මේකට සවි කරද්දී ඉතින් අපි බලමු කොහොමද සවි කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පීලා දානවා. ඊට පස්සේ අපි 260 ගන්නවා නම් 260 ගන්නවා. 260 අරන් බලමු. ඉතින් මේ 260ත් මේ විදිහට දාලා මේ වගේ වොෂර් එකක් දාලා මේ වගේ නට් එකකින් විවිධ නට් තියෙනවා මේකට. ඉතින් මේ වගේ නට් එකකින් මේක මේ විදිහට තද කරගන්නවා. මේ මැෂින් එකට බය වෙන්න එපා. මේක මේ අතින් අල්ලලා නවත්තන්න බලන මැෂින් එකක්. ඒ කියන්නේ මැෂින් එකේ සද්දෙන් නම් බය වෙන්න එපා. ඉතින් ඔය විදිහට තමයි ගෙවෙන්නේ. අපි මේකට මෙහෙම කරලා දැල්ුවාම ගෙවෙනවා. අපි ගලක් ගාලක් බලමු. අපරක් ඉන්න. බලමු මේ වගේ ගලක් කොහොමද ගෑවෙන්නේ කියලා. අපි ඉස්සල්ලාම ගාන්න කලින් මේ විදිහට වතුර බෑල් එක පාත් කරලා ගාන්ට ප්‍රමාණයට අනුව වතුර බින්දු වැටෙන්න හදා ගන්න ඕනේ. ඉතින් බලමු ගල කොහොමද ගෑවෙන්නේ කියලා. මේ සද්ද වලට බය වෙන්න එපා. බලමු මේ පළුත් අයින් කරගෙන දාමු මේක. පේනවද? පළුත් යනවා ටික ටික. පේනවනේ මේ විදිහට තමයි දැන් මේ පළුද්ද යන්නම ගියා. ඉතින් මේ මැෂින් එකේ ගල් ෆ්‍රී ෆෝම් කරගන්න මෙන්න මේ වගේ ලැප් එකකින් දෙවන්න පුළුවන්. මේ වගේම මේ වැඩේ කරලා බලන්න ඔයගොල්ලෝ මැෂින් එකක් ගත්ත දවසට. ඉතින් මේක ගොඩක් රළු හින්දා ඉක්මනට ගෑවිලා යනවා. අපි කලින් ගියව 600 වගේ ලැප් එක ගත්තා නම් මෙච්චර ඉක්මනට ගෑවෙන්නේ නැහැ. හැබැයි මේකට වඩා හොඳට පොලිෂ් වෙනවා. මතක තියාගන්න මේක පොලිෂ් කරන එක නෙමෙයි, මේක කපන ලැප් එක. ඉතින් අපි පොලිෂ් කරන ලැප් ගැන ඉස්සරහට කතා කරමු. ඒක තමයි අපි මේ පැත්තත් පොඩ්ඩක් ගාලා බලමු. ගන්න ගෑවෙනික්ම අපිට මේ විදියට මේක ගා ගන්න පුළුවන්. මේකට තමයි කටින් ලැප් එක කියලා කියන්නේ. ඔය විදිහට තමයි මේකෙන් කට් වෙන්නේ. ඊළඟට තමයි මේ අපි කොහොමද ගලක් උපදාගන්නේ කියලා. දැන් අපි කපලවට පස්සේ පැටර් ටික ගහගත්තට පස්සේ පැටිස් ටික කොහොමද පොලිෂ් කරන්නේ කියලා මොන වගේද කියලා බලමු. ඉතින් ඒ තැටිත් අපි කරන්නේ අර විදිහටම මෙතනටම තමයි.
අර විදිහට පොෂරයක් දාලා නට් එකක් දානවා. හැබැයි අපි එකට මේ වගේ අර බේස් ලැප් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ හොඳ බරක් සහ ඝනකමක් තියෙන හින්දා වැඩි දෙදරුම් කෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් බලමු මොනවද මේ ලැප් වර්ග කියලා. ඉතින් අපි මේ පොලිස් ලැප් එක කියලා කියන්නේම මැනික් කොප දාගන්න මේ කැපුම් යන්ත්‍ර සවි කරන ලැප්. ඉතින් මේ ලැප් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා මේ වගේ කොපර් ලැප් එක. ඉතින් මේක කොපර් වලින් හදලා තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් මේ වගේ කොපර් ලැප් පාවිච්චි කරන්නේ ಜಾති ගල් වගේ ඒවා පොලිෂ් කරගන්න. ඒ කියන්නේ ටිකක් දෘಢතාවයෙන් වැඩි ගල් පොලිෂ් කරගන්න. ඉතින් මේක පොඩ්ඩක් බරයි. මීට වඩා අඟල් ගාන වැඩි ලැප් එකක් තියෙනවා. ඒක මෙච්ච විතර. ඒ කියන්නේ අඟල් 7ක් විතර පළලයි. මේක නම් සාමාන්‍ය අඟල් 5 වගේ ලැප් එකක්. ඉතින් මේක පොඩි සාමාන්‍ය ටිකක්. ඒ වුණාට වැඩේ කරගන්න හොඳටම ප්‍රමාණවත්. අනිත් එක තමයි මේ සිංක් ලැප් එක. මේ සිංක් ලැප් එක නම් අඟල් 7ක් විතර ඇති. මේක සෑහෙන බරක් තියෙනවා. ඔයගලන්ට මේ බේස් ලැප් එකයි සිංක් ලැප් එකයි කියන එක එක වගේ වුණාට ඒ බරෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සිංක් ලැප් එක පාවිච්චි කරන්නේ අපි සෙමිගල් වගේ ඒවා පොලිෂ් කරන්න ගොඩක්. ඒකට හොඳට පොලිෂ් වෙනවා. පාරවල් හිටින්නෙත් නෑ ගලේ. ඉතින් මේකට සිංක් ලැප් එක කියලා කියන්නේ. ඉතින් තවත් ලැප් වර්ග තියෙනවා. ප්ලාස්ටික් ලැප් කියලා જાතියක් තියෙනවා. මේ වගේම ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ ග්ලාස් වගේ. ඉතින් මේ ප්ලාස්ටික් ලැප් වලින් අපි සර්කන් වගේ තෙල් ගතිය වගේ තියෙන ගල් පොලිෂ් කරගන්න පාවිච්චි කරනවා. තව වුඩන් ලැප් කියලා જાතියක් තියෙනවා. මේ ආකාරයෙන් නොයෙකුත් විදිහේ ලැප් වර්ග කිහිපයක් තියෙනවා පොලිෂ් කරගන්න. ඉතින් අපි බහුලවම පාවිච්චි කරන්නේ මේ වගේ කොපර් ලැප් එක සහ සිංක් ලැප් එක කියන එක තමයි ಜಾති ගල් සහ අනිත් ගල් වර්ග පොලිෂ් කරගන්න. ඉතින් අපි ඒකත් බලමු කොහොමද අපේ මේ මැෂින් එකට හයි කරගන්නේ කියලා. ඉතින් මේ වගේම ලැප් එක දානවා. බේස් ලැප් එක පාවිච්චි කරන්නේ මේ වගේ වොෂර් එකක් දාලා පරණ විදිහටම අර නට් එක මෙහෙම තද කරනවා. ඊට පස්සේ අපිට මැෂින් එක ඔන් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් කරගෙන විදිය. ඉතින් බලමු ගලක් පොලිෂ් වෙනවද කියලා මේකට තියලා. අපි අර ගලම පාවිච්චි කරලා බලමු. තව දෙයක් කියන අමතකුණා. ඉතින් මේ පොලිෂ් කරද්දී ඔයගලන්ට වතුර දාලා පොලිෂ් කරන්න බෑ. වතුර දාලානේ පොලිෂ් කරන්නේ. අපි ඒකට මෙහෙම ඩයමන්ඩ් පවුඩර් කියලා ඩයමන්ඩ් කුඩු වර්ගයක් පාවිච්චි කරනවා. මේක සාමාන්‍යයෙන් කැරට් 10 වගේ මේ වගේ පොඩි බෝතල් තියෙන්නේ. මේකේ ස්විස් තියෙනවා. ඊට පස්සේ සාචි කියලා වර්ගයක් තියෙනවා. විවිධ බ්‍රෑන්ඩ් වලින් මේ ඩයමන්ඩ් පවුඩර් එක තියෙනවා. මේකේ ක්වොලිටි එකත් වෙනස් වෙනවා. මම නම් පාවිච්චි කරන මේ ස්විස් කියන එක ලොකු අවුලක් නෑ ඒක. ඉතින් අපි ඩයමන්ඩ් පවුඩර් ටිකක් අරගෙන මේ වගේ ප්ලේට් එකකට දාලා පොල් තෙල් එක කලවම් කරලා පොඩි මිශ්‍රණයක් හදා ගන්නවා. මේකට ඔයගලන්ට ඔලිව් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊට පස්සේ කරන්නේ මේ වගේ මිශ්‍රණය අපේ ප්ලේට් එකේ තැන් ගාගෙන පොඩ්ඩක් මේව හොඳට අතුල්ල ගන්න ඕනේ. අපි ගල් පොලිෂ් කරන්නේ මේක ගාලා. මේක ගාන්න නැතුව පොලිෂ් කරන්නේ නැහැ. එතකොට ලැප් එක හිරෙනවා, ගල හිරෙනවා. මේක ගාලා තමයි අපි ඕන ගලක් පොලිෂ් කරන්න ගන්නේ. මොකද මේකට වතුර පාවිච්චි කරන්නේ නැහැ. මේ ඩයමන්ඩ් පවුඩර් වලින් තමයි මේක පොලිෂ් වෙන්නේ. ඉතින් මේ ලැප් එකටත් එහෙම තමයි අපි මේක ඇප්ලයි කරන්න පුළුවන්. අපි බලමු දැන් ගලක් කොහොමද පොලිෂ් වෙන්නේ කියලා. ඉතින් අපි අර ගලම බලමු. අපි තියලා බලමු නිකන්. ටික පොලිෂ් වීගෙන එන ගතියක් පේනවා. මේක අර අපි 260 කැපුව හින්දා පොඩ්ඩක් අලු ගතිය වැඩි. බලමු. පයි එකක් දීලා. ටික පොලිෂ් වෙන දේ පේන බලමු. එතන පොඩ්ඩක් ගොඩ දාගන්න අමාරුයි. මොකද මේ 260න් ගැවුවට පස්සේ අපිට පැසටරයක් වගේ එකක් බලමු. අලු ගතිය වැඩි හින්දා මේ අපිට සෑහෙන අමාරු පොලිෂ් කරන්න. ඒකින්ද ඔයගොල්ලෝ ගලක් පැසට් ගන්නවා නම් ගන්න පුළුවන් හොඳම ලැප් එකෙන් ගන්න. මොකද ඒක ගොඩක් ලේසියි මේ පොලිෂ් කරන්න. දැන් වලට පේනවා මේ වගේ අකර දැබ්බ යනකොට මූණ දෙන්න වෙනවා. මේ ලොකු ලැප් පාවිච්චි කරාම පොලිෂ් වෙන්නේ නැහැ ගල. සියුම් ලැප් එක පාවිච්චි කරාම අපිට ගල පොලිෂ් වෙන ගානටම මේ කපා ගන්න පුළුවන්. එතකොට හරිම ලේසියි මේක අපිට මේක ලැප් එකක් පාවිච්චි කරලා පොලිෂ් කරගන්න. ඉතින් ඒක නම් පොලිෂ් වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ගලක් කොහොමද හරියටම පොලිෂ්. හරි යාළුවනේ ඉතින් අපි දැන් බලමු මේ
ගලක් හරියටම කට් ඇන්ඩ් පොලිෂ් කරගන්න අපිට ඕනේ ඉතුරු අඩුම කුඩුම බඩු ටික මොකක්ද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු මේ ලූප් එක මොකක්ද කියලා. ඉතින් මේ ලූප් එකක් අනිවාර්යෙන්ම ඔයගලන්ට ඕනේ ගලක් පොලිෂ් කරනවා නම්. මොකද මේ ගලක් පොලිෂ් කරද්දී අපිට පට්ටම් වල ස්වභාවය, ඒ කියන්නේ පට්ටම කොච්චර කැපිලාද කියලා හරියටම බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ විශාලක කාචයක් පාවිච්චි කරොත් විතරයි. ඉතින් මේ වගේ ලූප් එකේ තියෙනවා මේක නම් 10x ලූප් එකක්. ඉතින් ඔයගලන්ට මේකේ 30x 20x 50x වගේ එක එක සයිස් වල විශාලක බලයන් තියෙන ලූප් ලෙන්ස් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන එක දැනට 10x ලූප් එකක්. ඉතින් 10x ලූප් එකක් වුණත් ඔයගලන්ට හොඳටම ප්‍රමාණවත් ඔයගලන්ගේ ගලේ පැසට් වල ක්වොලිටි එක ඒ වගේම කොච්චර වැඩිලාද කියලා බලා ගන්න. ඉතින් අපි බලමු මේ ලූප් ලෙන්ස් එකකින් කොහොමද ඇත්තටම ගලක පැසට් බලාගන්නේ කියලා. ඉතින් මේක නම් ඇත්තටම පැසට් කපලා නැහැ, සාමාන්‍යයෙන් පීපොම් කරලා විතරයි තියෙන්නේ. බලමු පැසට් ගාවට වගේ ගහන්න හදපු එකක්. අපරේට් නේ. ඉතින් දැන් බලමු අපි මේ ගලේ කොහොමද පැසට් වැදිලා තියෙන විදිය බලන්නේ කියලා. ඉතින් ලූප් ලෙන්ස් එක පාවිච්චි කරලා මෙන්න මේ විදියට මේ හොඳට පේන්නේ තියෙ ඔයගලන්ට පුළුවන්. මෙන්න මේ විදියට මේක ඇහිම් බැලුවා මීට වඩා හොඳට පේනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදියට මේ පැසට් එකේ ක්වොලිටි එක කොච්චර පැසට් එක කැපිලාද, ගාන්ට කැපිලාද, ආග නෝම් ගොඩක් ಜಾති මේ ලූප් ලෙන්ස් එක අනිවාර්යයෙන්ම ඕනේ ඔයගොල්ලෝ ජිම් කටින් කරනවා නම්. ඉතින් තවත් කිව්වා වගේ මේකේ 10x 30x වගේ එක එක ප්‍රමාණවල zoom විශාලක බලයක් තියෙන කාච තියෙනවා. ඉතින් මේ අපි බලමු තවත් මොනවද ඔයගොල්ලෝ ජිම් කටින් කරන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේක ඇඟිල්ලට දාගන්නේ. දාගෙන අපි ගල මෙන්න මේ විදිහට රඳවගෙන මේ විදිහට තමයි ගල බලන්නේ කරකව. මෙන්න මේ විදිහට ඇඟිල්ලට දාගන්න ඕනේ. හරි. ඉතින් මේක තමයි. ඉතින් දැන් කතා කරමු අපි මේ කැලිපරේ ගැන. ඉතින් මේ කැලිපරේ අපිට ඇත්තටම ගලක් කපද්දී අතිශය ප්‍රයෝජනවත් උපකරණයක්. මොකද අපි මේකෙන් තමයි ගලේ ප්‍රමාණය තීරණය කරන්නේ. මට ප්‍රමාණය, ගලේ උස, ඒ වගේම තමයි අපි කැලිපර් සයිස් එකකට ගලක් කපද්දී ඒකේ සම්මත මිනුම් වලට අපි ගල ප්‍රීෆෝම් කරගද්දි බව සම්මත මිනුම් වලට ගානට මේ මිලිමීටර් ගානට ගල හදාගන්නේ මෙන්න මේ කැලිපර් එක පාවිච්චි කරලා. ඉතින් අපි කැලිපර් එකේ මේ වගේ මේ පොඩි නට් එක බුල් කරාට පස්සේ මේ උඩ පහළ යනවා. පේනවා. ඉතින් මෙතන තමයි අපි ගල තියන්නේ. මෙහෙම අපි ගලක් තියමු බලන්න. මේ ගල තියමු මෙහෙම. මෙන්න මෙහෙම ගල තියෙනවා මෙතනට. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ගලේ තියෙන ඝනකම මිලිමීටර් 8යි කියලා. ඉතින් මේක තමයි කැලිපරෙන් අපිට දෙන මිනුම. ඉතින් අපිට මේ උඩින් තද කරන්න තියෙන ගල තියලා ඊළඟ එක තමයි ගලේ උස බලමු අපි. ගලේ උස අපිට දෙනවා මිලිමීටර් 10.5කට පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන විදියට. ඉතින් අපිට මෙතන ගලේ අපි දැන් එමරල් කට්ටයක් ගන්නවා නම් හරියටම වටේ ගලේ බැලන්ස් එකට අපිට මෙහෙම තිය මිලිමීටර් ගානට ගලේ පරිමාව උස හදා ගන්න පුළුවන් මේ කැලිපරය පාවිච්චි කරලා. ඉතින් මේක මැණික් කැපීමේදී ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක්. ඉතින් මේක පුළුවන් අපිට මිලිමීටර් එක වටයක් ගියා මිලිමීටර් 10යි, තව වටයක් ගියා මිලිමීටර් 20කට එහා ලොකු ගලක්, එන් සෙන්ටිමීටර් 2කට එහා ගලක් පරිමාව අපිට ගණනය කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තවත් එකක් තියෙනවා මේ කැලිපරේ මේක මේ අංශක ගන්න පෙන්නන එකක්. අපි බලමු මීට වඩා ලොකු ගලක් આવොත් අපි කොහොමද බලන කැලිපරේ මොකක්ද කියලා. ඉතින් ඒක තමයි මෙන්න මේ කැලිපර් එක. ඒකට වර්නියර් කැලිපරේ කියලා කියනවා. ඉතින් මේකේ අපිට සෑහෙන කියන්නේ මිලිමීටර් 150ක් දක්වා ලොකු ගලක මිලිමීටර් ගානට ගලේ සයිස් එක හොයාගන්න පුළුවන්. අපිට මෙහෙම පිටිපස්සට ඇදන් ගිහිල්ලා අපිට ගල තියන්න ඕන. ගල අපි හිතමු අපි ඒකේ බලන්නේ
අර විදිහට තමයි මේ දෙක මෙහෙම ගිහිල්ලා හරියටම මෙන්න මෙහෙම කරලා තිබ්බාම අපිට ගලේ පරිමාණයේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා. දැනට මේකේ බැටරි බෑලා තියෙන්නේ. එඩිය පාවිච්චි වෙන්නේ නැති ඉන්න මේක බැටරිය මාරු කරලා නැහැ. ඉතින් මේ විදිහට අපිට ගල දෙපැත්තට කැලිපරේ අඩු දෙක අරන් ඇවිල්ලා හද කරලා ගලේ පළල ඒ වගේම මේ විදිහට ගලේ උස මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක ඔයගලන්ට ගණනය කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේ විදිහට ගලේ දෙපැත්තේ කොන් දෙකේ පළල මේ වගේ ගොඩක් දේවල් අපිට මේ කැලිපරේ පාවිච්චි කරලා අපිට ගණනය කරන්න පුළුවන්. ඉතින් මේක තමයි වර්නියර් කැලිපරේ. මේක සාමාන්‍යයෙන් ලොකු ගල් වල පරිමාව දිග උස මැන ගන්න තමයි පාවිච්චි වෙන්නේ. ඔය තවත් එකක් බලමු. ඉතින් මේක තමයි තරාදිය. ඉතින් ගලක් කපද්දි ගලේ බර බේර ගන්න ගල කොච්චරක් බේර ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ මේ තරාදියෙන් තමයි බර කියලා හොයාගන්න. ඉතින් මේ තරාදියක් සාමාන්‍යයෙන් අපිට සෑහෙන දුරකට අතිශය ප්‍රයෝජනවත් උපකරණයක්. අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක මේකට ඇරියට පස්සේ ඔයගලන්ට මේකේ ස්විච් ටිකක් තියෙනවා, ඔන් කරන එක තියෙනවා, ට්‍රේඩ් කියනවා. මේක ස්කේල් එක පෙන්නන තිරය. ඉතින් මේන ලයිට් තියෙනවා, යුනිට්ස් තියෙනවා. අපිට මේකේ අපේ කන්වර්ට් කරගන්න මොකටද කියලා වෙනස් කරගන්න අපිට මේ විදිහට ඔන් කරාට පස්සේ මේ තිරේ වැටෙනවා. අපිට කැරට්ද අපිට පීසස් ගන්න වෙනම හදාගන්න පුළුවන්. ඊට පස්සේ යුනිට් එක වෙනස් කරන්න පුළුවන් කැරට් වලට, ග්‍රෑම් වලට, ග්‍රෑම් වලට, මිලිග්‍රෑම් වලට, කැරට් වලට. ඊට පස්සේ තව අංශකයක් තියෙනවා. කැරට් පාවිච්චි කරන්නේ කැරට් වලට වගේ මාරු කරගන්න පුළුවන්. බලමු කොහොමද මේකෙන් ගලක බර කිරන්නේ කියලා. ඉතින් අපි ගමු මේ වගේ ගලක් අපි තියලා බලමු කොහොමද බර පෙන්වන්නේ කියලා. ඉතින් කැරට් 6.8.5ක් පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ ස්කේල් එක පාවිච්චි කරලා ගරක බල කිරා ගන්න. ඉතින් මේක මැණික් කැපීමේදී අතිශය අත්‍යවශ්‍ය උපකරණයක්. මොකද ඔයගලන්ට දෙන ගලේ බරයි ප්‍රීපොම් කරාට පස්සේ බරයි කොච්චර බේර ගන්න ඕනද කියලා තීරණය කරන්නේ මේකෙන් බර කිරලා. ඉතින් අපි තවත් උපකරණයක් බලමු. මේකනදී මැණික් ගැන දන්න හැමෝම දන්නවා මේක ටෝච් එක. ඉතින් ඔයගලන්ට මේක පාවිච්චි කරන්නේ ගලේ පළුදු බලන්න. අපි මැණික් කපද්දිත් ගලේ පළුදු බලන්න වැදගත්. මොකද පළුදු දාක් කරන්න ඕනේ. එහෙනම් පළුද පේන්නේ නැති වෙන ගල කොහොමද කට් කරන්න කියලා දැනගන්න. ඉතින් මේ ටෝච් එක වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. මේ ගැන වැඩි කියන්න දෙයක් නැහැ. හැමෝම දන්න උපකරණයක්. ඉතින් ඊළඟට මේ වගේ ට්වීසරයක්. ඉතින් මේ ට්වීසරේ ඩයමන්ඩ් ට්වීසරයක්. මේකේ ලොක් ට්වීසරයක් තියෙන. ඉතින් මේක අපිට ගල අල්ලලා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක එක ට්වීසරයක්. ඉතින් මේක අනිත් ට්වීසරේ සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ අපි ගල අලව ගන්න. මොකද මේකේ ලොක් එකක් නැහැ. මේක පාවිච්චි කරන අපි ගල ස්ටික් එකට අලව ගන්නවා. කියන්න අමතක වුණානේ. ස්ටික් ගැන කතා කරද්දි නැතුවම බෑ නේ කියන්නේ ස්ටික් එක කියන්නේ මෙන්න මේක. මේක මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන ගලයි මැෂින් එක අතර තියෙන මේ කූර. ඉතින් මේ කූරට තමයි ගල අලවන්නේ. ඒ ගල අලවට පස්සේ ඒ කූරත් එක්ක තමයි මැෂින් එකට හයි කරන්නේ. අපි කූර ගැන කතා කරමු. ඉතින් මේ තියෙන මේ ස්ටික් එක. ඉතින් මේක පිත්තල තියෙනවා මේකේ. පිත්තල ස්ටික් එක සාමාන්‍යයෙන් හොඳ දුඩතාවය වැඩි ගල වලන ගන්න. මේක නෝමල් ස්ටික් එකක්. ඉතින් අපි මේ තියෙන ස්ටික් එකකට වැක්ස් එක ගාලා ගලක් අලවලා තියෙන විදිය බලා ගන්න හොඳට කොහොමද මේක ස්ටික් එකට වැක්ස් ගාලා තියන්නේ කියලා. ඉතින් මේ ගලක් අලවල නැති වැක්ස් විතරක් ගාලා තියෙන්නේ. ඉතින් මේ තමයි ස්ටික් එක. මේකට තමයි ගල අපි මෙන්න මේ විදියට අලව ගන්න. ඉතින් අපි බලමු වැක්ස් එක මොකද්ද කියලා. ඉතින් වැක්ස් එක කියන්නේ මේ වගේ ප්ලාස්ටික් වැක්ස් එකක්. ඉතින් මේක හાર્ඩ් වැක්ස් එකක්. මේකේ ඔයගලන්ට පුළුවන් මේක පොඩ්ඩක් හાર્ඩ් එක වැඩි. ඒ කියන්නේ මේක රත් කරන්න ඕනේ සෑහෙන්න. තවත් ඔයගලන්ට තියෙනවා මේකේ සුපර් වැක්ස් කියලා එකක් තියෙනවා. එක එක කලර් වලින් එනවා. ඒ සුපර් වැක්ස් එකේම ඉතාලම හයියයි. ಜಾති ගල් අලවන්න ගන්න පුළුවන්. ලාකඩ කියලා එකක් තියෙනවා. මම ලාකඩ පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය සෙමි ගල් අලවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක වැඩි රත් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ රත් කරන්න
වැඩි රත් කරන්න බැරි ගාලා අලවන්න අපිට ලාකඩ පාවිච්චි කරන්න පුළුවන්. ලාකඩ එක පාවිච්චි කරලා ශනිකව ගාලා අලව ගන්න පුළුවන්. ඒකට මේ තරම් හයියක් නැහැ. ඉතින් ಜಾති ගල් එහෙම රත් කරන්න පුළුවන්. සාමාන්‍ය සෙමි ගල් තියෙනවා, පුපුරන ගල් තියෙනවා. ඒ වගේ ඒවා අපිට වැඩි රත් කරන්න බැරි හින්දා මේ වගේ වැක්ස් එකක් පාවිච්චි කරන්න එපා. මොකද මේ වැක්ස් එක අලවන්න නම් හොඳට රත් වෙන්න ඕනේ. මේක පොඩ්ඩක් හાર્ඩ් වැක්ස් එකක්. ඉතින් මේ වගේ කෑලි දෙක තුනක් අපිට වැක්ස් පැකට් එකක් ගන්න පුළුවන්. මේක රුපියල් 400ක් වගේ වුණා ග්‍රෑම් 50ක්. ඉතින් දැනට මේ ඉවර වෙලා තියෙනවා. ඔයගලන්ට ඉතින් මේ වැක්ස් එකක් ගත්තොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයගලන්ට ගලක් අලවලා ඉවර කරලා පස්සේ මේ ගල කපලා ඉවරනකට පස්සේ මේ වැක්ස් එක ආයේ ගලවල අහක් කරන්න ඕනේ නැහැ. ඔයගලන්ට මේ විදියට වැක්ස් එක තියෙනවා. එන වැක්ස් ආයේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි මේ වැක්ස් එක ගැලවි ගිහිල්ලා තිබ්බොත් අලුත් වැක්ස් ටිකක් පාවිච්චි කරන්න. ඉතින් මේ ගානට පාඩුත් නැහැ. මොකද අවුරුදු එකමාරක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට මේ වගේ පැකට් එකක් ගත්තා. විශේෂයෙන්ම කරුණ තමයි ඔයගොල්ලෝ සෙමි ගල් වගේ පාවිච්චි කරනවා නම් මේ කොළ පාට වැක්ස් එක වැඩි පාවිච්චි කරන්න එපා. මොකද ඒක පොඩ්ඩක් හાર્ඩ්නස් එක වැඩි, රත් කරන්න සෑහෙන වෙලා යනවා. එතකොට ගල පුපුරන්න බලනවා ගල රත් කරලා. ඔයගොල්ලෝ ලාකඩ වගේ පාවිච්චි කරොත් ඔයගලන්ට ශනිකව ගල වැඩි රත් කරන්නේ නැතුව අලව ගන්න පුළුවන්. ඒක තමයි මේ ස්ටික් එකේ කතන්දරේ. වැක්ස් එකයි ස්ටික් එකයි ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේ ස්ටික් එකක් පදම් කරලා හරියටම වැක්ස් අලවගන්නේ කියලා ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් අදට මම මේ කතා කරේ සාමාන්‍ය බඩු ටික හඳුන්වලා දෙන්න විතරයි ජෙම් කටින් කරන්න ඕනේ. ඉතින් ඊළඟට තවත් එකක් බැලුවොත් එහෙම මේ තියෙන්නේ ෆින්ගර් කොට්ස් කියන ඒවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගලක් ෆ්‍රීෆෝම් කරද්දී අපි ඇඟිලි දෙකට දානවා. මොකද ඇඟිලි දෙක මේ ඇතිල්ලෙද්දි මේ ඇඟිලි දෙක ගන්න පුළුවන් දෙපැත්තෙන් මේව හීරිලා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරොත් එහෙම ඔයගොල්ලන්ගේ ඇඟිලි හීරෙන්නේ නැහැ. මේක තමයි හීරෙන්නේ. ඉතින් මේක දාන හැටි මම ඉස්සරහ වීඩියෝ එකකින් පෙන්නන්නම් ෆ්‍රීෆෝම් කරන ගලක් ෆ්‍රීෆෝම් කරද්දී. ඉතින් තව එකක් කියන්න තියෙනවා. ඉතින් මේ තමයි ලෑම්ප් එක. අපි ගලක් ස්ටික් එකකට අලව ගද්දී පාවිච්චි කරන්නේ මෙන්න මේ ලෑම්ප් එක තමයි. ඉතින් මේක අපිට පත්තු කරලා ඉවරලා අවශ්‍ය මේක වහලා නිමලා දාන්න පුළුවන්. ඕනනම් නම් පහනක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ පහනක් පාවිච්චි කරන්නේ මොකද මේකට මේ වයින් ස්පින්තු ටිකක් ඉවර වෙලා තියෙන්නේ. අපි මේකට පාවිච්චි කරන්නේ වයින් ස්පින්තු. වයින් ස්පින්තු වලින් අපිට මේ දැල්ලක් වගේ නැතුව අපිට ගල හොඳට අලව ගන්න පුළුවන්. ඒත් පහනක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ. ඉතින් ওই ටික තමයි අපිට පළවෙනි වීඩියෝ එකකින් අද කතා කරන්න වෙන්නේ මේ මැණික් ගලක් කපන්න ඕන උපකරණ ටික මොනවද කියලා. ඉතින් මගේ ඇරිච්ච උපකරණ කිහිපයක් තිබ්බොත් මම ඒකත් වීඩියෝ එකේ අන්තිමට ඔයගලන්ට ෆොටෝ ටිකකින් දාලා තියන්නම්. ඉතින් මම නම් ගලක් කපන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය ටික උපකරණ ටික තමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගොඩක් ලොකු දැනුමක් එන්න ඇති කියලා. ගල මැෂින් එකක් දැකලවත් නැති ඔයගලන්ට. ඉතින් අපි පොඩ්ඩක් ඇතර ගිහින් මැෂින් එකේ view එක කොහොමද කියලා. ඉතින් මේක තමයි view එක. අපි මැෂින් එක ගැන පොඩ්ඩක් කතා කරමු දැන් අන්තිමට. ඉතින් මේ තියෙන්නේ මෝටර එක. ඉතින් මේ මෝටර එකේ මේ බෙල්ට් එකක් කරා ගිහිල්ලා තමයි අපේ මැද්දේ මේ ලීවර් එක කරගෙන්නේ. ඉතින් තනි කරම මේක යකඩ වලින් හදලා තියෙන්නේ. ඔයගලන්ට ඔන් ඔෆ් ස්විච් එක මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෝටරේ. මේ මෝටරේ විස්තර. ඉතින් ඔය ටික තමයි ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් අද කතා කරන්න ඉන්නේ අපි. ඉතින් ඒ ටික මම හිතනවා කතා වුණා කියලා. මගේ ඇච්ච දෙයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද අපිට ඉස්සරහා වීඩියෝ වලදී මේ මගේ ඇච්ච දේවලුත් එක්ක හොඳට මේ ගැන කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මම හිතන ලොකු දැනුමක් ඔයගොල්ලෝ ගන්න ඇති කියලා අද වීඩියෝ එකකින්. මේ තියෙන මැෂින් එකේ view එක මේක පොඩ්ඩක් ලොකු මැෂින් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් තරමක විශාල මැෂින් එකක්. මොකද මේ තේම හොඳට තියෙනවා. ඉතින් ගන්නවා නම් මේ වගේ මැෂින් එකක් ගන්න මම රෙකමන්ඩ් කරනවා තනි මැෂින් එකට වඩා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට ගිහින් එන්න සුබ දවසක්.